සමහර මිනිස්සු විරහව විඳිනවා. සමහර මිනිස්සු විරහව විඳවනවා. සමහර මිනිස්සු ඉන්නවා ජීවිත කාලෙම විරහව විඳ ඉන්නවා මැරෙනකම්. ඔයා කොහොමද මේ විරහව ගැන දකින්නේ? දැන් විරහව විඳලත් තියෙනවනේ. ඔව්. මං ඒකත් එක්ක තනියම ස්ට්‍රෝං වෙන්නේ කොහොමද කියලා දේවල් හොයලා බලලා එහෙම try එකක් දුන්නා මං ඒ කාලේ. ඒ කියන්නේ මට ගිය කෙනා ආපහු ඕනි කියන ෆීලිං එකේ මම හිටියේ නෑ දවසක්වත්. අනේ මන් දෙයක මගේ ලොකුකමද කියලා. ඒ කියන්නේ අර දෙයක් එපා වුණොත් එපා වුණා කියන එපාම තමයි ඒක ආපහු ඕනේ නෑ.